හෙලෝ කොහොමද ඔයාලට අද මං අරගෙන ආවේ අපේ ජැෆ්නා රෝඩ් ට්‍රිප් එකේ දෙවනි ව්ලොග් එක. එතකොට මෙතන අපි මන්නාරමේ ඉඳලා තමයි ජැෆ්නා වලට ආවේ. දැන් අපි ජැෆ්නා වලට ඇවිල්ලා ඉන්නේ. ජැෆ්නා වල අපි මුලින්ම ගියේ නල්ලූර් කෝවිල බලන්න. මොකද මේ දවසේ අපිට එතෙන්ට විතරයි යන්න පුළුවන් වුණේ. අපි ගොඩාක් හවස් වුණා මන්නාරමේ ඉඳලා ජැෆ්නා වලට එද්දි. අපි මුලින්ම ගියේ නල්ලූර් කෝවිල බලන්න. දැන් මේ අපේ දෙවනි දවසේ උදේ පාන්දරම අපි පිටත් වුණා නාගදීපේ යන්න. එතකොට අපි දැන් මේ ඉන්නේ නාගදීපේ යන ගමන්. අපි ගොඩක් උදේම තමයි ගියේ. ගොඩක් උදේ කියන්නේ උදේ 6:00 වගේ ලස්සන සන්රයිස් එකක් බලාගෙන තමයි අපිට යන්න තිබුණේ. හරිම ලස්සන පාරක්. හරිම ලස්සනයි උදේට. ඊයේ රෑ අපි නල්ලූර් කෝවිල වැඳලා හැමෝම අපි නවතින තැනට ගියා. අපි සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ බංගලෝ එකක් තමයි සර්කිට් බංගලෝ එකක් තමයි බුක් කරලා තිබුණේ නවතින්න. ඊට පස්සේ අපි එතෙන්ට ගිහිල්ලා වොච් එකක් එහෙම දාගෙන රෑට කන්න ආවා. රෑට කෑවේ අපි ලෙමන් රෙස්ටෝරන්ට් කියලා තැනකින්. එතන කෑම නම් හරිම රසයි හොඳට තිබුණා. ප්‍රයිසස් එහෙමත් රීසනබල් ප්‍රයිසස් තිබුණේ. ඒක තියෙන්නේ රියෝ අයිස්ක්‍රීම් එක ළඟ. උදේට මේ නාගදීපේ යන පාර පුදුම තරම් ලස්සනයි. නිකන් හරියට අපි චිත්‍රයක් මැදින් යනවා වගේ තමයි අපිට දැනුනේ. හරිම ලස්සනයි ඒ දර්ශනය නම්.
මෙතනත් මේ තියෙන්නේ අලුතෙන් හදන ලොකු කෝවිලක්. අපි එද්දි ඒකටත් ගියා. ඒකත් හරිම ලස්සන තැනක්, ලොකුම ලොකු කෝවිලක්. දැන් අපි නාගදීපේ යන බෝට්ටුව ගන්න තැන, ඒ කියන්නේ කුරිකුට්ටුවන් ජැටිය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි ජැටියට චුට්ටක් මෙහායින් පාක් එකක් තියෙනවා. ඒකේ වාහනය දාලා යන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් අපි පාරේ බස් එකේ යනවා නම් ඒ බස් එක කුරිකුට්ටුවන් ජැටිය කියලාම බස් තියෙනවා. ඒක ජැටියේ කෙළවරටම යනකම් අපිට ඒ බස් වල යන්න පුළුවන්. අපි උදේම ආපු හින්දා අපිට පොලිමේ ඉන්න උනේ නැහැ බෝට්ටුවකට නගින්න. අපිට ඉක්මනට බෝට්ටුවකට නගින්න පුළුවන් වුණා. එතන අපි යද්දි ටිකක් සෙනග හිටියා. නමුත් අපිට පොලිමේ ඉන්න උනේ නැහැ. හැබැයි ලොන් වීකෙන්ඩ් එකක් හරි වීකෙන්ඩ් එක හරි එනවා නම් මෙතන බෝට්ටුව වලට නගින්න ලොකු පොලිමක් තියනවලු. අපි ගියේ සිකුරාදා දවසක. එදත් අපි ගොඩක් උදේම ගියා. ඒ හින්දා අපිට පොලිමේ ඉන්න සිද්ධ වුණේ නැහැ. ගියපු ගමන්ම අපිට ටක් ගාලා බෝට්ටුවකට නැගලා යන්න පුළුවන් වුණා. ඔයගොල්ලෝ ලොන් වීකෙන්ඩ් එක හරි වීකෙන්ඩ් එක හරි යන්න හිතාගෙන ඉන්නවා නම් ටිකක් මෙතෙන්ට ටිකක් නෙමෙයි ගොඩක් උදේම යන්න වෙයි. නැත්තම් අපිට මේ අර ටයිම් මැනේජ් කරගන්න බැරි වෙනවනේ මේ ගොඩක් වෙලා පොලිමේ ඉන්න උනොත් එහෙම. මේ බෝට්ටුවකට එක්කෙනෙක්ට රුපියල් 80ක මුදලක් තමයි ගන්නෙ. එතකොට මේකට ගොඩාක් කට්ටිය දානවා ලයිෆ් ජැකට්ස් එහෙමත් දාගෙන මේ දාන්න දෙනවා. එක බෝට්ටුවකට මම දන්නේ කීයක්ද කියලා ගොඩාක් කට්ටිය යවනවා. අපිට යද්දි ගියපු බෝට්ටුවේ නම් අවුලක් උනේ නැහැ. හොඳට ගියා. එද්දි ආපු එකේ නම් එච්චර සෙනඟ හිටියේ නැහැ. ඒක නම් ටිකක් නෙවෙයි හොඳටම අමාරු වුණා. අර දෙපැත්තට පැද්දෙනවා මාර අමාරුවෙන් තමයි ඒ බෝට්ටුවේ අපි ආවේ. අපි යද්දි ගියපු බෝට්ටුවේ නම් එහෙම කිසිම අවුලක් තිබ්බේ නැහැ. හොඳට ගියා. මේ බෝට්ටුවේ ලොකු දුරක් යන්නේ නැහැ. විනාඩි 15ක් විතර දුර තමයි අපිට යන්න තියෙන්නේ. අපි දැන් නාගදීප පන්සල ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව ටිකකින් අපි බෝට්ටුවෙන් බැහැලා ඇතුළට යන්න තමයි ලෑස්ති වෙන්නේ.
නාගපූජනීය අම්මාන් කෝවිල කියලා. ඊට පස්සේ අපි ඒ කෝවිල පැත්තෙන් තමයි ආයෙත් ඒ කෝවිලටත් ගිහිල්ලා ඊට පස්සේ ඒ කෝවිල පැත්තේ ජැටියෙන් තමයි ආපහු එන්න බෝට්ටුවට ගියේ. මේ තියෙන්නේ නාගපූජනීය අම්මාන් කෝවිලට යන පාර. මේ තියෙන්නේ කෝවිල. මෙතන කෝවිලෙන් එළියට ගිහිල්ලා ඒ ජටියෙන් බෝට්ටුවේ නැගලා අපි ආයේ අනිත් පැත්තට ඇවිල්ලා කෙලින්ම ආයේ අපි යාපනයට ආවා. එතකොට අපි කෙලින්ම ඇවිල්ලා යාපනයට ඇවිල්ලා කෙලින්ම ගියේ දවල්ට කන්න. අපි දවල්ට කෑවේ මලයාන් කැෆේ කියන කැෆේ එකෙන්. ඒකේ වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකක්. ඒකෙත් කෑම හරිම රහයි. මං හිතන්නේ ජැෆ්නා යන හැමෝම වගේ අනිවාර්යයෙන්ම ඒ කැෆේ එකට යනවා කෑම කන්න. මොකද මේ ඒකේ වෙජිටේරියන් කෑම වුණාට කෑම හරිම රහයි සහ ප්‍රයිස් උත් තියෙන්නේ හරිම රීසනබල් ප්‍රයිස්. ඕන කෙනෙක්ට ගිහිල්ලා කෑම කන්න පුළුවන්. එයාලා කෙහෙල් කොලේට තමයි යන ඕනම කෙනෙක්ට කෑම සර්ව් කරන්නේ. කෑම කාලා ඊට පස්සේ කෙලින්ම ගියේ දඹකුල පටුන විහාරය බලන්න. ඊට පස්සේ අපි ගියේ කංකසන්තුරේ පොන්නාලේ වල තියෙන කීරමලේ පුතුන බලන්න. මේක හින්දු භක්තිකයන්ට ගොඩාක් විශේෂ තැනක්. මොකද මේකේ ඒගොල්ලෝ විශ්වාස කරනවා මේක නෑවහම යාළගේ ලෙඩ රෝග එහෙම ගොඩක් සුව වෙනවා කියලා. ඒ වගේම මේ පොකුණේ බැම්ම මුහුද අයිනෙන්ම කෙලවර වුණත් මේකේ කරදිය නෙවෙයි මිරිදිය තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි ගියේ කංකසන්තුරේ රේල්වේ ස්ටේෂන් එක බලන්න. දැන් අපි ගියේ ලංකාවේ උතුරු කෙළවර සක්කොටේ කේප් වලට. මේ සක්කොටේ කේප් කියන්නේ කංකසන්තුරේ සහ වැල්වැටිතුරේ ප්‍රධාන පාර අයිනෙම තමයි මේක තියෙන්නේ. අපි ඉස්සර සාමාන්‍යයෙන් කියන්නේ මේ පේදුරුතුඩුව තමයි ලංකාවේ උතුරු කෙළවර කියලා. පේදුරුතුඩුව ලයිට් හවුස් එක තියෙන තැන. ඒත් එතන ඉඳලා කිලෝමීටර් 4.2ක් විතර බටහිර පැත්තට ආපුවම තමයි මේ සක්කොටේ කේප් තියෙන්නේ. දැන් පිළිගන්නවා මේ සක්කොටේ කේප් තමයි ලංකාවේ උතුරුම කෙළවර කියලා. ඊළඟට අපි පේදුරුතුඩුව ලයිට් හවුස් එක ගාවටත් ගියා. එතන තමයි මෙතන මේ ලංකාවේ උතුරු කෙළවර කියලා ගහලා තියෙන මේ පෝස්ට් බොක්ස් එකක් තියෙන්නේ. මෙතන පේදුරුතුඩුවේ තමයි.
ඊළඟට අපි ගියේ නිලාවරි වෙල් ඒ කියන්නේ අර පතුල නැති ලිඳ බලන්න. ඒ වුණාට ළඟදී නේවි එකෙන් කිමිදුම් කණ්ඩායමක් දාලා ඒකේ පතුලක් තියනවා කියලා හොයාගත්තා. ඒ හින්දා දැන් නම් එතෙන්ට මොනවත් එහෙම ඒ දාලා තිබ්බ බෝඩ් එහෙම ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒක දැන් එතන මොනවත් මේන්ටේන් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ අපි ගියා මිදි වතු බලන්න. ඒත් අපි යද්දි නම් මිදි සීසන් එක ඉවරයි. ඒ හින්දා ඒ වතු කප්පාදු කරලා තිබුණේ. ඊට පස්සේ අපි ගියේ ජැෆ්නා ලයිබ්‍රරි එක බලන්න. ඒකේ එදා මොකක් හරි මේන්ටේනන්ස් වැඩක් යනවා කියලා අපිට ඇතුළට නම් යන්න දුන්නේ නැහැ. ඒ හින්දා අපි එළියේ ඉඳලා බලලා ආවා. ඊට පස්සේ සන්සෙට් එක බලන්න අපි යාපනයේ කොටුවට ගියා. මාරම ලස්සනයි. එතෙන්ට සන්සෙට් එක පේනවා මාරම ලස්සනට. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. It laughs so loud as the hours pass. We're gonna do it all again. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be, we're gonna be two hearts running wild. The moonlight, summer sky, it was the best we ever had. And we'll stay on forever. ඊට පස්සේ අපි ටිකක් කළුවර වැටෙනකන් යාපනයේ කොටුවේ ඉඳලා ඊට පස්සේ අපි ගියා ජැෆ්නා මාකට් එකට. ජැෆ්නා මාකට් එකෙන් බඩු අරගෙන ඊට පස්සේ අපි රැයට කන්න ගියා. ඒ ගියේ නාග විහාරේ ගාව තියෙන අක්ෂතායි කියලා ඒකත් වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකක්. ඒකෙත් කෑම හොඳයි. ඊට පස්සේ අපි රැයට කාලේ ඉවර වෙලා ගියා රියෝ අයිස්ක්‍රීම් එකට. මොකද ඉතින් ජැෆ්නා යන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම යනවනේ රියෝ අයිස්ක්‍රීම් එකට. ඒ නිසා අපි ගියා රියෝ අයිස්ක්‍රීම් එකට. අපි මෙතන රෑ 9:00 වගේ වෙනකන් ඉඳලා අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ අපි කෙලින්ම ගියේ නවතින තැනට. ඊට පස්සේ එදා අපි නවතින තැනට ගිහිල්ලා ඊට පස්සේ පහවදා උදේම අපි ආයේ මුලතිව් වලට යන්න පිටත් වුණා. මම ඒ වීඩියෝ එක ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. බලපු ඔයාලා හැමෝටම thank you. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher.